සුබ දවසක්. එයා ඉස්සර හිටියේ කොහමද? දැන් එයා මොනවද කියන්නේ? මෙන්න මෙහෙම කියලා ඔබගෙන් ගේම ඉල්ලන යාළුවෙක් හිතවතෙක් ඉන්නවද? ඒ කියන්නේ ඔබ දැන් අවුරුදු 15කට 20කට ඉස්සෙල්ලා ඔබ හිටපු තැන සඳහන් කරලා දැන් ඔබ වෙනස් වෙලා කියලා. ඒ පිළිබඳව යම්කිසි මේ කෙඳිරිල්ලක් නගන කෙනෙක්. එහෙම නොකළ යුතුව තිබුණා කියලා. ඒ කියන්නේ ඒ ඒ කියන්නේ ඔබ ඔබේ අස්ථානය වෙනස් කරපු එක ගැන කිපිලා තරහෙන් කතා කරන කවුරු හරි ඔබේ ජීවිතේ ඉඳලා තියෙනවද? එහෙම ඉඳලා තියෙනවා කියන්නේ ඔබ වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙන්න හැමෝටම අනුලංඝනීය අයිතියක් තියෙනවා. ඒ කියන්නේ කාටවත් උල්ලංඝනය කරන්න බැරි අයිතියක් තියෙනවා වෙනස් වෙන්න. ලෝකේ වෙනස් වීම කියන්නේ තියෙන එකම නිත්‍ය දේ. වෙනස් වීම ඇරුණාම ඊටු සියලු දේ වෙනස් වෙනවා. මෙන්න මේ කතාව තේරුම් ගන්න බැරි යාළුවෙක් මිත්‍රයෙක් නෑදෑයෙක් හිතවතෙක් අපි හැමෝටම ඉන්නවා. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය අපි වෙනස් වුණාට ඒගොල්ලෝ වෙනස් වෙලා නැහැ. එතකොට අපි මේ වෙනස් වීම ඒ හේතුව නිසා ඒගොල්ලන්ට දරා ගන්න බෑ. අපි උදාහරණයක් ගමු. මම බුද්ධ ධර්ම විශ්වාස කරා කාලයක්. මම දැන් වෙනකොට මම බුද්ධ ආගම සංස්ථාපිත ආගම ප්‍රතික්ෂේප කරනවා. බුදුන් වහන්සේගේ දර්ශනයේ යම් යම් කොටස් මම අගය කරනවා. නමුත් ආගමක් හැටියට ඒ චාරිත්‍ර වාරිත්‍රාත් එක්ක තියෙන බුද්ධ ආගම කියන එක මගේ ජීවිතේ කොටසක් නෙවෙයි. මේක දකින්න සමහර අය කියනවා කොහොමද ඉස්සර අපිටත් බුද්ධ ආගම උගන්වපු මිනිහා. දැන් මේ වගේම දෙයක් අපේ දේශපාලන මතවාද ගැනත් මිනිස්සු කියනවා. ඉස්සර කතා කරේ කොහොමද? සමාජවාදයේ කටේ තිබුණේ මේවා. දැන් කොහොමද? මෙන්න මේ විදිහට අපේ අස්ථානයන් වෙනස් කිරීම පිළිබඳව උරණ වෙන අය නොපිළිගන්න කාරණේ තමයි මිනිසුන්ට වෙනස් වෙන්න අයිතියක් තියෙනවා කියන එක. ඇයි මිනිස්සු වෙනස් වෙන්නේ? අපි එක්තරා වකවානුවක අපිට තියෙන තොරතුරු අනුව අපේ ඒ වකවානුවේ තිබිච්ච දැනුම අනුව තවත් විවිධ සාධක අනුව අපි තීන්දුවකට තීරණයකට එනවා මෙන්න මේක තමයි අපේ අස්ථානය කියලා. අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. සමහරවිට අභීතව පෙනී හිටිනවා. කැපකිරීමකිනුත් යුතුව පෙනී හිටිනවා. හැබැයි එයින් අදහස් වෙනවද අලුත් තත්ත්වයන් උද්ගත වුණාම අලුත් තොරතුරු ලැබුණාම අලුත් දැනුම එකතු වුණාම තවදුරටත් ඒ තමන් කලින් විශ්වාස කරපු මතයේම ඉන්න ඕනයි කියන එක. එහෙම මිනිසුන්ට වෙනස් වෙන්න අයිතියක් තියෙන්න ඕන නැද්ද කියන කාරණය. මේක බොහෝ දෙනෙකුට දිරව ගන්න බැරි එකක්. හැබැයි ඉතින් මෙහෙම කාරණයක් තියෙනවා. සමහර මිනිස්සු වෙනස් වෙනවා අවස්ථාවාදී විදියට. ඒ කියන්නේ යම්කිසි වාසියක් වෙනුවෙන් වෙනස් වෙන මිනිස්සුත් ඉන්නවා. හැබැයි කෙනෙකුට තියෙන්න ඕන යම්කිසි විනයක් මේ මිනිසයා වෙනස් වුණේ මොකක් නිසාද? ප්‍රශ්න අහලා දැනගන්න. චෝදනා කිරීමට ඉස්සෙල්ලා. ඔව්. අවස්ථාවාදීව වෙනස් වීමේ කියන එක විවේචනය කිරීමේ අයිතියක් හැම කෙනෙකුට තියෙනවා වගේම තමන්ට ලැබිලා තියෙන දැනුම අනුව ලැබිලා තියෙන අලුත් දැනුම අනුව වෙනස් වීමේ අයිතියක් සෑම කෙනෙකුටම තියෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම වෙනස් වීමට කෙනෙකුට තියෙන අයිතිය වෙනුවෙන් නොබියව පෙනී හිටින්න. වෙනස් වීම තමයි ලෝකේ තියෙන එකම නිත්‍ය දේ නිසා. එමනම් ගිහිල්ලා එන්න. සුබ දවසක්.